Hi guys, welcome to Magnite Mission. ඔයාලා බලනවා ඇති ඇයි මම මේ වාහනේ නැවැත්තුවේ කියලා. වාහනේ නවත්තන්න හේතුව තමයි මේ වාහනේ අරගෙන හරියටම මං අවුරුද්දක් එහෙම නැත්නම් මාස 12ක්. ඔයාලට හිතුණා මම ගේන්න කියලා මගේ රියල් ලයිෆ් එක්ස්පීරියන්ස් එක කොහොමද මේකේ වාහනේ ඩ්‍රයිව් කරද්දී තියෙන එක්ස්පීරියන්ස් එක ඔයාලට ගේන්න හිතුණා. මේකෙදි කියන්න ඕනේ මම වාහනේ විවිධ මාර්ගවල ඒ කියන්නේ කඳුකර පැත්තේ ඉඳන් තනිතලා භූමියේ ඉඳන් හැම පැත්තකම වගේ මේ වාහනේ ඩ්‍රයිව් කරලා තියෙනවා මේ මාස 12 ඇතුළත. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඒ විවිධ මාර්ගවල කොහොමද මගේ එක්ස්පීරියන්ස් එක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හරහා ඔයාලට මම ගේන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මේ වාහනේ ෆුවල් කන්සම්ප්ෂන් එක ෆුවල් ඉකොනොමිකල් වෙහිකල් එකක්ද නැද්ද? ඒ වගේම තව මේකට කොච්චර විතර වියදමක් මේ අවුරුද්ද ඇතුළත මට වාහනේට වියදම් කරන්න වුණාද කියලා ෆුවල් ඉකොනොමි එක පැත්තෙන් නෙමෙයි මේ වාහනේ මේන්ටෙනන්ස් කරන පැත්තෙන් කොච්චර විතර කොස්ට් එකක් ගියාද කියලා මම ගේන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක හරහා. මුලින්ම එක්ස්ටීරියර් සහ ප්‍රැක්ටිකලිටි එක ගැන කතා කරොත් මට කිසිම බයක් ඔන්න උන්නේ මේ වාහනේ යටවදීද නැද්ද කියලා සමහර පාරවල් වල යද්දී හේතුව තමයි මේකේ 205 mm ground clearance එක නිසා. අනිත් දේ තමයි මේ අවුරුද්ද පුරාවට දැකපු දෙයක් තමයි මේ වාහනේ තියෙන bold aggressive look එක නිසා මිනිස්සු දෙපාරක් හැරිලා බලනවා වාහනේ දිහා. මම නෝටිස් කරපු අනිත් කාරණේ තමයි මේ බජට් රේන්ජ් එකේ තියෙන අනිත් වාහන වලට වඩා මේ vehicle එකේ driver space එක හොඳ comfortable විදියට තියෙනවා. ඒ වගේම මේ බජට් එකේ තියෙන වෙන vehicle එක compare කරද්දී හොඳ driver visibility එකක් මේ vehicle එකේ තියෙනවා. ඒ වගේම මේ vehicle එකේ ගියපු ගොඩක් passengers ලා කියපු දෙයක් තමයි මේ vehicle එකේ පිටිපස්සේ seat row එකේදී හොඳ leg room එකක් එහෙම නැත්නම් leg space එකක් තියෙනවා කියලා වගේම vehicle එකේ පිටිපස්සේ row එකත් හොඳ comfortable විදියට තියෙනවා කියලා කිව්වේ. මේකේ තියෙන 8 inch infotainment system එක ගැනත් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. හේතුව තමයි මේකේ Android Auto, Apple CarPlay inbuilt feature එක ඇවිල්ලා තියෙනවා. එතකොට කොහේ හරි දන්නේ නැති පළාතක ගමනක් යද්දී navigation එක බලන්න ෆෝන් එක බලන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට මේකේ Google Map එක හරහාම ඒක බලා ගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි මේකේ 360 කැමරා එක හරහා රිවර්ස් කරද්දිත් මාර විදිහට පහසුකමක් වෙනවා. දැන් අපි බලමු driving performance ගැන. මේකෙදි ඇත්තම කතාව කිව්වොත් මුලින්ම drive කරගෙන එද්දි වාහනේ කලෙක්ට් කරගෙන gear lag එක මාර විදියට මට notice වුණා. හැබැයි දැනුත් gear lag එක සාමාන්‍ය ප්‍රමාණයක දැනෙනවා. හැබැයි ඊට සාපේක්ෂව දැන් අඩුයි. ඒ වගේම මේකෙදි fuel economy එක ගැන කතා කරොත් මේක full economical vehicle එකක්. ඒක කියන්න හේතුව තමයි මේකේ මට outstation යද්දි notice වෙලා තියෙනවා average 20 kilometers per liter 22 kilometers liter වගේ අතර average fuel consumption එකක් තියෙනවා වගේම city traffic එකේ යද්දි 12 kilometers per liter to 14 kilometers per liter වගේ අතර හොඳ fuel economical consumption එකක් තියෙනවා කියලා. ඒ නිසා මට කියන්න පුළුවන් මේ අවුරුද්දක experience එක අනුව මේක හොඳ fuel economical vehicle එකක් කියලා. ඒ වගේම day travel කරන්න හොඳ vehicle එකක් කියලා. ඒ වගේම maintenance cost ගැන කතා කරොත් මට දැනට ගිහිල්ලා තියෙන්නේ third service එකේ ගියපු cost එක විතරයි. ඒ කියන්නේ 15000 වගේ approximate විතරයි මේ අවුරුද්දටම cost එක විදියට මට ගිහිල්ලා තියෙන්නේ maintenance related දේවල් වලට. දැන් අපි බලමු මේ vehicle එකේ තියෙන වාසිය අවාසි. පළවෙනි වාසිය තමයි මේ vehicle එකේ interior එකේ තියෙන space එක. දෙවෙනි එක තමයි ground clearance එක. තුන්වෙනි වාසිය තමයි මේකේ තියෙන safety features. ඒ වගේම තියෙන මේන් අවාසිය තමයි suspension එකේ තියෙන stiffness බව සහ gear lag වීම සමහර වෙලාවට notice වෙන එක තමයි අවාසි විදියට තියෙන්නේ. ඒක තමයි මේ මගේ අවුරුද්දක අත්දැකීම් වල සාරාංශය.
ඔයාලත් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් තවත් ඉස්සරහට මම මේ වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙන මේ channel එකේ. ඒ නිසා channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්න. තවත් වටිනවා කියලා හිතන එක්කෙනෙක්ට මේ වීඩියෝ එක share කරන්න. ස්තුතියි.